අයිබෝවන් සියලු දෙනාවම පිළිගන්නවා විශ්ව පුස්තකාලය කියන නාලිකාවට. YouTube නාලිකාව ගත්තොත් අලුතෙන් ආරම්භ වන නාලිකාවක්. විශ්වයේ තියෙන තොරතුරු එක තැනකින් ලබා ගන්න මේ গুপ্ত විද්‍යාවත් ජ්‍යොතිෂයත් සහ වරම් ජීවිත තුලත් ඇතිවන ප්‍රශ්න ගැටලු ආධ්‍යාත්මික ප්‍රවේශයන් ඔස්සේ ගමන් කරන නාලිකාවක් තමයි මේ විශ්ව පුස්තකාලය කියන නාලිකාව. ඉතින් පළවෙනි වීඩියෝ එක විදිහට ඔබට හැඳින්වීමක් තමයි මේ නාලිකාව තුල කුමක්ද සිදු වෙන්නේ කියන එක පිළිබඳව ඔබට දුන්නේ. මේකට අලුතෙන් එකතු වෙන උදවිය මගේ channel එකක් පවතිනවා YouTube නාලිකා තුල දැඩිමුණ්ඩ නාග දේවාලය කියන YouTube channel එකේ වරම් දරුවන්ට අවුරුදු ගාණක් තිස්සේ නිවැරදි මාර්ගෝපදේශයන් ලබා දෙමින් ගුරුවරුකම් ලබා දෙමින් ආපු ගමන් මාර්ගයක් තියෙනවා. එතකොට දැන් මේක ලග්න 12ට තමයි මුලින්ම මේ වීඩියෝ එකේ channel එකේ වීඩියෝ ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඒක නිසා මේකට අලුතෙන් සහසම්බන්ධ වෙන අය ඉන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට ඒ මගේ අනිත් channel එකේ link එක ඒ වරම් දරුවන්ටම වෙන් වූ channel එකක් තියෙනවා. ඒ channel එකේ link එක ඔබට පළවෙනි comment එක විදිහට මම දාලා තියන්නම්. කවුරු හරි subscribe කරලා නැත්නම් ඒකට ගිහිල්ලා ඔබට subscribe කරන්න හැකියාවක් පවතිනවා. එතකොට මේ channel එකේ ඉන්න උදවිය අද දිනේදී මේ channel එකට ආවා නම් ඔබට මේ channel එකෙන් ඒ channel එකට වඩා වෙනස් විදිහේ අර්ථකථනයන් ආධ්‍යාත්මික ප්‍රවේශයන් පිළිබඳව අවබෝධයක් ගන්නට කරුණු කාරණා ඉදිරිපත් වෙනවා. ඉතින් ඒක නිසා subscribe කරලා තියාගන්න. හොඳයි. අපි මාතෘකාවට යමු. ඉතින් අද ඔක්තෝබර් 1 වෙනිදා සුබ දිනයක්. අලුතෙන් පටන් ගන්න මාසයක්. අපි මේ channel එකේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යමු. රාශි 12 අද කතා කරන රාශිය තුලා රාශිය. ඉතින් බොහෝ පින්වන්තයන් බිහි වෙන්නා වූ රාශියක් තමයි තුලා. සිකුරු තමයි අධිපතිත්වය දරන්නේ. ඉතින් ජ්‍යොතිෂ විද්‍යාව අනුකූලව විවිධ කතා මේ channel වලද ඉතින් විවිධ පුද්ගලයෝද ජ්‍යොතිෂ වේදීන්ද මේ තුලා ලග්නය පිළිබඳව සහ මේ රාශි 12ම සම්බන්ධව ඔවුන්ගේ මතයන් ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන්ගේ ගති ගුණයන් මෙලෙසයි කියලා ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අද වරම් භූමිකාව ගැන මොවුන්ගේ කතා කරන්න කලින් මොහොතක් කතා කරලා ඉන්නම් මොන වගේ චරිතද මොන වගේ ගති ලක්ෂණ වලින් හෙබි උදවියද කියන එක සම්බන්ධව. ඉතින් මේක අර ලග්න විදිහට කවුරුන් හරි බලනවා නම් තොරතුරු ලබා ගන්න. ඉතින් ඒගොල්ලන්ටත් උදව්වක් වන විදිහට අපි තුලා රාශියෙන් උපන් අයගේ ගති ගුණයන් ටිකක් කතා කරලාම අපි වරම් භූමිකාවට ප්‍රවේශයක් ගමු. මේ කට්ටිය ඊටමත් පින්වන්තයෝ. ඇයි මං එහෙම කියන්නේ? මොවුන්ගේ පෙර කුසල් තිබෙනවා. හැබැයි අවදි කර ගැනීමේ තියෙන උනන්දුව අවම මට්ටමක තියෙන නිසා තමයි මොවුන්ට ගොඩක් වෙලාවට වැරදීම් සිදු වෙන්නේ. නමුත් තුලා ලග්නයකින් උපදින්නේ නැහැ පව්කාරයෝ. ඒ කියන්නේ මම ඒක අදහස් කරන්නේ හැමෝම කර්ම ප්‍රතිඵලයේ විදිහට පින්පව් රැස් කරගෙන තියෙනවා. නමුත් මේ තුලා ලග්නයෙන් උපන් අය බොහෝ පින්වන්තයි. ඔවුන්ගේ පෙර සසරේ කුසල් තියෙනවා. ඉතින් ඒකනේ සිකුරු ලග්නාධිපතිය වෙන්නේ. ඉතින් එතකොට මොවුන්ට ලැබීම වරප්‍රසාද ප්‍රසිද්ධිය කීර්තිනාම නම්බුනාම මේ සියල්ලක්ම එක්ක තමයි
ඔවුන්ගේ ගමන ඉදිරියට ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. ඉතින් අපි ලක්ෂණ ඔවුන්ගේ ටිකක් කතා කරමු. මේ අය හොඳ ලස්සන පෙනුමක් තියෙන, උසට සරිලන මහත තියෙන, වැඩුණු ශරීරයකින් යුතු අය. ඉතින් ටික කාලයක් යනකොට මොවුන්ගේ කෙස් වැටීමක් සිදු වෙනවා. පිරිමි අය ගැනම් පිටිපස්සේ අර තට්ටය පෑදෙන්නේ. ඉතින් හඳ පායනවා වගේත් වෙනවා. ඉතින් මොවුන්ගේ එක්තරා විදියක රූප ලක්ෂණයක් තමයි මම ඔබට ඉදිරිපත් කළේ. යුක්තියටත් සහයෝගයටත් කරුණාවටත් ගරු කරන උදවිය තමයි තුලා ලග්න අය. ඉතින් සමබරව සිතන, හැමෝ ගැනම එක විදියට හිතන සහ වැරද්ද වැරදි විදියට දකින, හොඳ දේ හොඳ විදියට දකින අය තමයි තුලා ලග්නයෙන් ඉපදිලා තියෙන්නේ. ඒගොල්ලන්ට වැරද්ද පෙන්වන්නත් බෑ. හොඳ දේ දැක්කොත් ඒකට හොඳක් නොකිය ඉන්නෙත් නෑ. ඉතින් එවැනි සාධාරණ විනිශ්චයකට ලක්වෙන, විනිශ්චය කරන, හොඳ බුද්ධිමත්, හොඳ මීටරයක් තියෙන, ආත්මාර්ථකාමීත්වයම තමා තුළ ප්‍රචරිත කරගන්න නැතුව පරාර්ථකාමීත්වය, අනුන් ගැන සිතන යහපත් ගතිගුණ තියෙන අය තමයි තුලා ලග්නයෙන් මෙලවට දායාද වෙලා තියෙන්නේ. ඉක්මනටම කෝපයට පත් වුණත්, ඉක්මන් කේන්තිය තිබ්බත් නැවත පොඩ්ඩක් කල්පනා කරලා හිතනවා අපරාධනේ මම මේ වෙලාවේ කේන්ති ගත්තේ. මට තිබ්බේ කේන්ති නොගෙන ඉන්න. බොරුවට ප්‍රශ්නයක් නේ මං දාගත්තේ කියන එක නිතරම වුන් හිතනවා. ගොඩක් රණ්ඩු සරුවල් වලට යනවට වඩා එතනින් මිදිලා කොහොමද අයින් වෙන්නේ කියන එක තමයි මොවුන්ගේ ගොඩක් වෙලාවට ගති ලක්ෂණයන් විදියට පෙන්눔 කරන්න පුළුවන්. ඉතින් හිතනවා සමහර වෙලාවට මම කාටවත් බය නෑ, මම කොහොමත් එඩිතරයි මෙහෙමයි කියලා. ඇත්ත. නමුත් අර තමාගේ මනුස්සකම වැඩි නිසා තමාට මොන කරදරයක් වුණත් අනිකාට කරදරයක් කරන්න ඕනේ නෑ, මම මෛත්‍රී චේතනාවෙන් එතනින් ඉවත් වෙනවා කියන හැඟීම ඔබට නිරන්තරයෙන් පැමිණෙනවා. ඉතින් මං කිව්වේ ඒකයි, අර පින මේගොල්ලන්ගේ ඉස්මතු වෙනවා නිතරම. ඉතින් පොඩි හෝ අකටයුත්තක් එහෙමත් නැත්නම් අකුසලයක් සිදු වෙනවා නම් ඒ දේ කරන්න ගොඩක් වෙලාවට මොවුන් 10 පාරකටත් වැඩිය හිතනවා. ඉතින් එවැනි කට්ටිය තමයි තුලා ලග්න වලින් ඉපදිච්ච අය. ඉතින් මොවුන්ට හැකියාවන් විදිහට කලා කටයුතු, කවි සින්දු කියන්න, ලස්සනට අඳින්න, නර්තනය ඉදිරිපත් කරන්න, ඉතින් මේ හැම දෙයකටම ගායනය, වාදනය, මේ හැම දෙයකටම උරුමකම්, චිත්‍ර ශිල්පියෝ බිහි වෙන ලග්නයක්. ඉතින් මේ ආකාරයේ විවිධ වූ දක්ෂතාවයන් මොවුන් තුළ දකින්න පුළුවන්. මනුස්සත්වය ඊටාම එකට අංක එකට තියාගන්න ලග්නයක් තමයි මේ තුලා ලග්න කට්ටිය. අනිවාර්යයෙන්ම තමා කියන දේ හරිනම්, මේක ඇත්තක් නම්, අපි කියමු ලෝය කෙනෙක් ඉන්නවා කියලා. ලෝය කෙනෙක් ඉන්නවා කියලා මේ ලග්නෙන් ඉපදුන. එතකොට හදිස්සියක් නඩුවක් කතා කරනවා කියලා. හැබැයි මේක සර්ව සාධාරණ නඩුවක් නම් මේ ඇත්තටම මේ දේ කළා වැරදිකාරයා වැරදි කියන තැන ඔප්පු කරන්න අනිවාර්යෙන් දිවි නොතකාම තමා මහන්සි වෙනවා. එවැනි චරිත ලක්ෂණයකින් හෙබි ලග්නයක් තමයි මේ තුලා ලග්නය. සල්ලි කෝටි ගණන් විසි කළත් කාටවත් නැවෙන්නේ නැහැ සල්ලි වලට. තමා වැරදි නම් වැරදි, අනිකාද වැරදි නම් වැරදි, තමා හරි නම් හරි, අනිකාද හරි නම් හරි කියන මතය මොවුන් තුල හැමදාමත් ඒ විදිහටම තියෙන අය. ඉතින් මේගොල්ලෝ යුක්ති සහගතයි, සාධාරණත්වයේ වෙනුවෙන්ම කටයුතු කරයි. ඉතින් මේගොල්ලන්ගේ තියෙන ඒ මනුෂ්‍ය ගතිගුණය මොවුන්ගේ තව තවත් සසර කෙටි කර ගැනීමට, සසරට කුසල් එකතු කර ගැනීමට
ඊටමත් යෝග්‍ය වෙනවා කියන එක කියන්න ඕන. ඉතින් ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ මේ තුලා ලග්නයෙන් ඉපදිලා තිනවා ලෝකේ පුරාවටම. ඔවුන් ප්‍රසිද්ධත්වයට පත් වෙලා තිනවා. ඉතින් නොයෙකුත් කටයුතු විවිධ දේවල් සහ ආධ්‍යාත්මික පුනරුදය ආධ්‍යාත්මය තුළින් නැගී සිටින්න. ඉතින් මෙවැනි කටයුතු වලට මේ තුලා ලග්න ධාරීන්ගේ ජීවිත චර්යාව ගත්තොත් හොඳට කැපිලා පේන ලක්ෂණ ටිකක්. ඉතින් මොවුන්ගේ තියෙන බුද්ධිය මෙපමණයි කියන්න බෑ. සමහර වෙලාවට බුද්ධිය සංගවගෙන මුකුත් නොදන්න ගානටත් ඉන්නවා. ඒකට හේතුව තමයි අනේකාට දුක හිතෙයි. නැත්තම් අනේකාට තෘෂ්ණාව ඇති වෙයි. ඒක නිසා මම නිහඬව ඉන්න එක හොඳයි කියන එක මතේ තියාගෙන මොවුන් කටයුතු කරන කට්ටිය. ඉතින් ඇත්තටම ගත්තොත් උපතේ සිට මොවුන්ට පුළුවන් මොවුන්ගේ අනාගතය නැත්තම් රටේ අනාගතය නැත්තම් හෙට වෙන්න තියෙන දේ අද දැනගැනීමේ නුවණ මේ තුලා ලග්න අයට ඒක සහජයෙන්ම පිහිටලා තියෙනවා. නිකන් වරදක් අඩුපාඩුවක් මොකක් හෝ ප්‍රශ්නයක් වෙන්න යනවනම් අපි කියමු තමාට හෝ පවුලේ කෙනෙක්ට නිකන් ඉංගියක් වගේ මොවුන්ට ස්වභාවයෙන්ම ඒක දැනගන්නට ලැබෙන අවස්ථා බොහෝමයක් මේ තුලා ලග්න හිමියන්ට තියෙනවා. ඉතින් මේක අහන තුලා ලග්න හිමියන් මේ ගැන දන්නවා. ඉතින් ඔවුන්ට කියන දෙයක් නැහැ. ඒතර ලෞකික ආශාවන් ගත්තාම ඒ ලෞකික ආශාවලත් මොවුන් දකිනවා ඊටාම් පිරිසුදුකම ඕන පිළිවෙල අංක 1 ඊට අමතරව අනිකාට වඩා වෙනස් දෙයක් කිරීමට අපි ඇඳුම ගත්තොත් වෙනස් ඇඳුමක් ඇඳලා කැපිලා වෙනෙන්න මොවුන්ට නිතින්ම එන සිතුවිල්ලක් තමයි. ඉතින් ඒ වෙනුවෙන් ගැහැණු දරුවෙක් හෝ පිරිමි දරුවෙක් ගැහැණියක් හෝ පිරිමියක් මේ ලෙස කටයුතු කරනවා ඇති. පිනට දහමට ලැබියාව ගත්තොත් දාන මාන ඒ පූජනීය ස්ථාන පිරිසුදු කිරීම බෝධි පූජා පැවැත්වීම මේවා උපතින් අරගෙන එන දේවල්. කර්මය කියන දේ ඔවුන් වැඩිපුර විශ්වාස කරන අය. සමහර වෙලාවට මොකක් හරි කරදරයක් ගැටලුවක් වුණොත් මතක් වෙන්නේම තමා අදහන ආගම. ඒකට හේතුව තමයි ඔවුන්ට හිතෙනවා මගේ අතින් මොන හෝ යම් අඩුපාඩුවක් සිදු වෙලා තමයි මේ දේ මේ විදියට වුනේ. එහෙනම් මගේ පෙර සසරේ අකුසල් මම යටපත් කරගන්න ඕනේ කියන මනාව චේතනාව පෙළුදෙල් කරගෙන මේගොල්ලෝ අඩුම තරමේ තනියෙන් හෝ බෝධි පූජාවක් දානයක් මානයක් දෙන්න වග බලා ගන්නවා. ඒතර ගනුදෙනු කරන්නේ නැහැ මේගොල්ලෝ. දීලා ගන්න පුරුද්දක් නැහැ. දුන්නොත් දුන්නමයි. ඒක මට ලැබුණත් එකයි නැතත් එකයි කියන හැඟීමෙන් තමයි දෙන්නේ. ඉතින් මේගොල්ලන්ගේ තියෙන මේ හොඳ ගති ලක්ෂණ ඊටාම වටිනවා. ඒ වගේම කතාවේ කවදාක්වත් කතාවට ගියොත් තමා දිනලා තමයි නවතින්නේ. කාටවත් තමාව යටත් කරගෙන කටයුතු කරන්න ඉඩ දෙන්නේ නැහැ. කාගේ හරි යටතේ වැඩ කළත් රැකියාවක් කළත් වැරද්ද දුටුතැන වැරදි කියන්න. අපි කියන්නේ ගොට්ට අල්ලන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ චරිත. ඉතින් හරි දේ හරි තැන පෙන්වා දෙන වැරදි දේ වැරදි කියන චරිත තමයි මේ තුලා ලග්න හිමියන්ගේ කට්ටිය. තුලා ලග්න ධාරීන් පිරිස එවැනි ගතිගුණ වලින් තමයි චිත්ත ශක්තිය ආත්මාර්ථකාමීන් තොර ඒ ගතිගුණය ඊටමත් වටිනා කට්ටියක් තමයි මේ තුලා ලග්න හිමියෝ. ඇත්තටම රාශි 12න් ගත්තාම ඒ රාශි 12 ඉන්න ප්‍රබලම සහ මේ සමාජයට ඕන වඩාත් උපදින්න ඕන ලග්නයක් උප්පත්තිය ලැබෙන්න ඕන ලග්නයක් තමයි තුලා ලග්නය. ඉතින් ඒක අපට මේ ගතිගුණ කියාගෙන යනකොට ඔබට දැනගන්න හැකියාවක් තියෙනවා. ඉතින් සමාජයට සමාජ සේවයට ජනයා ඉදිරියේ නායකත්වය ගැනීමට ඒ සියලු දේටම මොකද වෙන්නේ? මේගොල්ලෝ කටයුතු කරනවා. නායකත්වයට ඉතාමත් හොඳ කට්ටිය තමයි තුලා ලග්න හිමියෝ. ඉතින් යුක්ති සහගත නිසා හරි දේ හරි විදියට පෙන්වා දෙමින් තමාගේ
යටතේ ඉන්න පිරිසට ඕදන් දෙමින් අවවාද අනුශාසනා දෙමින් මොවුන් කටයුතු කරනවා. ඔය මම කිව්වේ තුලා ලග්න හිමියන්ගේ සාමාන්‍ය ස්වභාවයන් ටිකක්. ඉතින් තව බොහෝ තියෙනවා කතා කරන්න. නමුත් මගේ මාතෘකාව ඇවිල්ලා ලග්නය පිළිබඳව ඔබට කියන එක නෙවෙයි. මම ලග්නය අරගෙන ඒ ලග්න ධාරීන්ට වරම්මාලාවක් දේව ශක්තියක් ලැබෙනවා නම් ඒ මොන දෙවියන්ගෙන්ද ඒක ලැබෙන්නේ සහ ඒ ලැබෙන අවුරුදු වයස් සීමාව සහ ඔවුන්ගේ ක්‍රියාකලාප ඒ වරම් ජීවිත භූමිකාවත් එක්ක ඔවුන්ගේ ක්‍රියාකලාපය මොන වගේද කියන එක සම්බන්ධව තමයි අද මේ කතා කරන්නේ. ඉතින් අපි කතා කරමු තුලා ලග්න හිමි වරම්ධාරියෙක්ගේ ගමන කොයි වගේද කියලා. මොවුන්ට අවුරුදු 12 දී ගොඩක් වෙලාවට තමාට වරමක් ශක්තියක් තියෙන බව නිතතෙන්ම දැනෙනවා. අවුරුදු 28 වෙනකොට මොවුන්ට වෙන්න තියෙන හැම දෙයක්ම වෙනවා. මොනවද වෙන්න තියෙන්නේ? ජීවිතේ වැටෙන්න ඕන තැන්වල වැටිලා නොයෙකුත් පාඩම් ඉගෙනගෙන කර්මය තමයි අංක 1 දෙන දේ තමයි ලැබෙන්නේ. තමන් වපුරන බීජ අස්වැන්න වෙනවා කියන එක මේ පිළිබඳව මොවුන් වඩාත් අවධානයෙන් අධ්‍යයනයෙන් තමාගේ ජීවිතය නිකන් අතෑරලා දාලා වගේ කටයුතු කරගෙන අන්තිමට අවුරුදු 28 දී මොවුන්ට දෙවියන්ගේ ශක්තිය ලැබෙන්න පටන් ගන්නවා. මේ වරම් හිමි වරම් නියෝජිතයන්ට මං කතා කරන්නේ මේ වරම් හිමි නියෝජිතයන්ට පොදුවේ. ඉතින් තමාගේ ග්‍රහචාරය අනුව යම් දේවල් වෙනස් වෙන්න පුළුවන් වුණත් හැබැයි මේ කියන දේවල් අකුරටම වෙන්න පුළුවන්. ඒක නිසා අසා දැනගෙන සිටිමු. ඉතින් අවුරුදු 28න් පටන් ගත්ත ගමන අවුරුදු 35 වෙද්දී යම්තාක් දුරට වර්ධනය වෙනවා. ඒ වර්ධනය වීමේ සම්භාවිතාව වැඩි වෙලා ජනයා අතර ප්‍රසිද්ධියට පත් වෙනවා අවුරුදු 35 ඉඳන් 42 54 කියන කාල සීමාව වෙනකොට. ඉතින් එතකොට මේ අය බුද්ධ ශාසනයට ලැබි පින්වන්ත උදවිය තමාට මොන වරමාවත් මනුෂ්‍යත්වය මූලික කරගෙන මනුෂ්‍යත්වය තමයි එක කියන හැඟීමෙන් කටයුතු කරන අය. ඉතින් තව කෙනෙක්ගේ වරන් හිර කරන්න, තව කෙනෙක්ගිට අහිතක් කරන්න, පාඩුවක් කරන්න, නැත්තම් ඒ දෙයක් අනෙකාගේ සැපක් දැකලා ඒකට තෘෂ්ණාවක් ඇති කරගන්න, අනිත් අය ළඟ තියෙන දෙයක් දැකලා ලෝභකමක් ඇති කරගන්න මොවුන්ගේ හිතකවත් පවතින්නේ නැහැ. මොවුන්ට පුළුවන් දේ මොවුන් මොකද කරන්නේ? අනිකාට දීලා හරි සතුටු වෙන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඔවුන්ගේ වරම් ජීවිතයත් ඒ විදිහටම ගලාගෙන යනවා. දානමාන පින්කම්, පුණ්‍ය ක්‍රියා, මිනිස්සු ගණනාවක් එකතු කරගෙන කරන විවිධාකාරයේ ආගමික උත්සවයන්. එතකොට මේ බුද්ධ ශාසනය නගා සිටීම උදෙසා මූලිකත්වය ගැන කටයුතු කිරීම. එතකොට විශේෂයෙන් මේ තුලා ලග්නයෙන් ඉපදිලා ඉන්නවා භික්ෂුන් වහන්සේලා. එතකොට ඔවුන්ගේ තියෙනවා මේ ධර්මයේ ප්‍රචාරය කිරීමේ මනා බුද්ධියක් නුවණක් පඬිත හාමුදුරුව කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දක්ෂතා මේ තුලා ලග්න අයට තියෙනවා. ඉතින් තමාගේ දුක් අනුන්ගේ දුක තමන්ගේ දුකක් විදියට දකින උදවිය තමයි මේ තුලා ලග්නයෙන් උපන් වරම් දරුවෝ කියන්නේ. ඉතින් සසර පුරාවට තමාගේ පුරුදු සසර පුරාවට තමාගේ පින් කරගත්ත දේවල් දවස ගානේ යලි හිත යන ගමනක් තමයි මේ තුලා ලග්න හිමියන්ට තියෙන්නේ. එතකොට මූලිකත්වයෙන්ම කටයුතු කරනවා නම් මූලිකත්වයේම දෙයක් කියනවා නම් මේ තමාගේ ගමන පටන් ගැනීමට තුලා ලග්න හිමියන්ට ගම්භාර දෙවියන්ගෙන් ලැබෙන්නේ ඊටමත් ප්‍රබල ශක්තියක්. මොවුන් ගම්භාර දෙවියන්ගේ දරුවෝ විදියට තමයි උප්පත්තිය ලබන්නේ. කවුරුන්නෝ තුලා ලග්න හිමියෙක් ගම්භාර දෙවියන්ට පහනක් තියෙනවා නම් ඔවුන්ගේ ජීවිත කවදාක්වත් ආපස්සට යන්නේ නැහැ. ඒකට හේතුව තමයි එතුමා මාර්ගයක් ඔබට පෙන්눔 කරනවා. ඒ මාර්ගය පෙන්눔 කරමින් ඔබට නිවැරදි අවබෝධයක් දෙමින්
මේ ගමන යන්නට ආශිර්වාද කරනවා. ඉතින් විෂ්ණු කතරගම සමන් පත්තිනි දැඩිමුණ්ඩ ගම්බාර මේ දෙවියන්ගේ සියලු ශක්තියින් ලැබන්නට මේ තුලා ලග්න හිමියන්ට අනිවාර්යෙන්ම හැකියාවක් තියෙනවා. භාවනා කිරීම තුලින් මේ තුලා ලග්න හිමියෝ පෙර සංසාරේ ඉඳන්ම භාවනාවට පුදුම ඇල්මක් තියෙනවා. නමුත් මේ වකවානුව තුල ඔවුන්ට තියෙන ප්‍රශ්නත් එක්ක මග ඇරුණත් ඔවුන් භාවනාවට ගියොත් ඉක්මනින් තමාගේ මනස එක්තැන් කර ගැනීමේ හැකියාවක් ඔවුන් තුල පවතිනවා. ඉතින් ඒ උත්තම වූ ගුණය හැමදාමත් මේ තුලා ලග්න හිමියන් තුල පවතින නිසා ඔවුන්ට භාවනාව තුලින් හොඳ ගමනක් වරම් ජීවිතයට එකතු කරගන්න පුළුවන්. විශේෂයෙන් ශිව දෙවියන්ගේ ශක්තිය මොවුන්ට නිතින්ම ලැබෙනවා. ඉතින් සමාජශීලී වැඩ කටයුතු කරලා මතු දවසක ප්‍රසිද්ධියට පත් වෙලා කටයුතු කරන්නට මේ තුලා ලග්න ධාරීන්ට හැකියාවක් තියෙනවා. ඉතින් ගත්තොත් මේ රාශි 12 ලැබීම් අතින් ඉහළම ලග්නයක් කවදාකවත් කන නැති වෙන්නේ නැහැ. මොකද මොවුන් සසර පුරාවට මොකද දානමාන දීලා පුණ්‍ය ක්‍රියා සිදු කරලා තිනවා. ඒකයි ඔවුන්ගේ ලග්නයට සිකුරු ආවේ. සිකුරු අධිපතිය වුණේ. ඉතින් ලැබීම් වලට කවදාකවත් ගැටලුවක් වෙන්නේ නැහැ මේ තුලා ලග්න හිමියන්ට. ඉතින් ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් නිහතමානී ගුණයක්. ඒ වගේම කතාවේ අති දක්ෂයෙක්. ඒ වගේම ඕනම දෙයක් නිහතමානීව දරා ගන්න පුළුවන් දුක සැප සෑම දෙයක්ම මොවුන්ට හැකියාවක් තියෙනවා. ඉතින් ගුරු වෘත්තියේ යෙදෙනවා නම් තුලා ලග්න ධාරියෙක් අනිවාර්යයෙන්ම ඒ උසස් ගුරුවරයෙක් බවට පත් වෙන්න. අනේකා පරයා තමාගේ නුවණ වැඩි දියුණු කරගනිමින් ඒ උසස් ගුරුවරයෙක් බවට පත්වන්නට හැකියාව මේ තුලා ලග්න ධාරී ඉන්ට තියෙනවා. ඉතින් වරම් ශේෂ්ත්‍රය වුණත් ගුරු වරම් කියන එක පැමිණෙනවා නම් පැමිණෙන්න ඕනේ මෙන්න මේ තුලා ලග්නය වගේ උදවියට. මොකද ඔවුන් නිවැරදිව ඔවුන්ගේ සියලු දේ තමාට පැමිණෙන කෙනාට නිවැරදිව මාර්ගය පෙන්වන උත්තම ශක්තියකින් හෙබී හරි දෙයක් හරි විදියටත් වැරදි දෙයක් වැරදි විදියට දකින්න තියෙන නුවණ ඔවුන්ට ස්වභාවයෙන්ම ලැබිලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක තමාට නිවැරදි යහපත් මාර්ගයක් පෙන්වන්නට මේ තුලා ලග්න හිමියන්ට හැකියාව තියෙනවා. ඉතින් එවැනි ලග්න ලග්න තියෙන උදවිය තමයි මේ රටටත් ඕන වෙලා තියෙන්නේ. ඉතින් එවැනි අය ගේ එවැනි ගතිගුණ තමයි මම මේ අද කියාගෙන යන්නේ. ඉතින් ශාසනයට පුදුමාකාර විදිහට ඇල්මක්, චීවරයන්ට ගරු කිරීමක්. ඉතින් මේගොල්ලන්ගේ ඒ මනුස්ස ගුණධර්මවල ලියවිලාම තියෙනවා. බෝධි පූජා, කටින පින්කම්, දානමාන දින ඒවා විශේෂයෙන්ම මොවුන්ගේ අතින් කෙරෙන සෑම වසරකදීම කෙරෙන පින්කම් විදියට කියන්න පුළුවන්. ඉතින් මේගොල්ලන්ට වරම් ජීවිතය තුල මොවුන් දෙවලක් හරි කුමක් හෝ දෙයක් කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ කරන දේ අතිසාර්ථක මට්ටමට පැමිණෙනවා. ඒකට හේතුව තමයි මොවුන්ගේ තියෙන නිහතමානී ගතිගුණය සහ අර මොන ප්‍රශ්නාවක් වැටෙන්නේ නැතිකම සහ මොවුන්ට මොන කරදර බාධකාවක් අර ලැබෙන එක නවතින්නේ නැහැ. ඒක නිසා මොවුන්ට ඒ ගමන ස්ථීරම යන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා හැබැයි මෙහෙම දෙයක් තියෙනවා ඵල තියෙන රුකට තමයි ගල් ගහන්නේ. ඉතින් গুপ্ত සතුරෝ මේ වරම් ජීවිතවලට ඇල්ම බැල්ම දාගෙන ඉන්නේ. මොකද මෙවැනි චරිත සමාජයේ ඉහළ තැනකට එනවා, ප්‍රසිද්ධියටපත් වෙනවා. ඉතින් ඒක නිසා කෙලින් කතා කරනවා. ඉතින් මොවුන්ට නිතරම මොකද වෙන්නේ? නිතරම සතුරෝ නම් බිහි වෙනවා. ඉතින් මොන සතුරුකම ආවත් විශ්වයෙන් ආරක්ෂා කරන දරුවන් විදිහට තුලා ලග්න කට්ටියව අපට කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා
අද කතා කළේ තුලා ලග්නය සම්බන්ධව, තුලා ලග්න වරම්ධාරියෙක්ගේ ගති පැවතුම් සම්බන්ධව, ඔවුන්ට වෙන ගැටලු මොනවද, ඔවුන්ගේ ගතිගුණයන් මොනවද කියලා. ඉතින් ඔබත් තුලා ලග්න හිමියෙක් නම් මේ කියපු දේවල් සත්‍ය නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, තවදුරටත් තව අයටත් බලන්න ෂෙයා කරන්න. මේක මෙවැනි ආකාරයෙන්ම ලග්න 12ටම තම තමන් ගැන කියන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඉතින් අද තුලා ලග්නය ගැනයි කතා කළේ. සමාජය තුළ තුලා ලග්න හිමියෙක් මොකක් හෝ දුකට කරදරයකට පත් වෙලා ඉන්නවා නම් මම ඒ වරම් ජීවිතයක හෝ වේවා කුමන අයුරින් හෝ වේවා මම ඔවුන්ට කියනවා විෂ්ණු දෙවියන්ටත් ගම්භාර දෙවියන්ටත් ඔබගේ දුක කියලා ඔබට පුළුවන් ආකාරයෙන් එතුමාලා වෙනුවෙන් පින් අනුමෝදන් කළා ගමන යන්න ඔබට නිවැරදි මාර්ගයේ මාවත අනිවාර්යයෙන්ම පෙන්눔 කරනවා. අනිවාර්යයි ඒක සත්‍යයි. මොකද ඔබගේ ශක්ති කදම්බයන් ඔබ සත්‍ය ගරුක අවංක චේතනාවන් හෙබි අය නිසා දෙවියන්ගේ පිහිට ඔබල නිරන්තරයෙන් තියෙනවා. ඉතින් ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් ඒ නිහතමානීකම මනුස්සත්වයේ ඊටාම අගය කොට සලකන්න පුළුවන් ලක්ෂණයක් තමයි තුලා ලග්නය කියන්නේ. ඉතින් බලන්න හොඳට තුලා ලග්නයේ අයගේ ගති පැවතුම් කොහොමද කියලා. ඉතින් විටකදී තමාගේ මේගොල්ලෝ ළඟ වැරදි අඩුපාඩු නැහැ කියනව නෙවෙයි. තියෙනවා ලෞකික සිතුම් පැතුම්. එතකොට හැබැයි මොන ලෞකික සිතුම් පැතුම් තිබ්බත් කාවත් කඩා වඩාගෙන ගැනීම, වැරදි මාර්ගයේ යැවීම, එවැනි දේවල් මොවුන් අතින් සිදු වෙන්නේ නැහැ. මොකද ඔවුන්ට නිතර නිතර තමා වැරදක් කළත් ඒ වැරද්ද සිහියට එන නිසා. මා කලේ වැරද්දක්, මා කලේ වැරද්දක්, මා කලේ වැරද්දක් කියලා නිතර නිතර ඔවුන්ගේ මනසට එනවා. ඉතින් ඒක නිසා ඔවුන් කර්මය කියන දේ හොඳට විශ්වාස කරන හින්දා ඔවුන් ඒ සම්බන්ධව ගැටලුදායක තත්වයට පත් කරගන්නේ බයයි. පින පව හොඳට හඳුනන හින්දා. ඉතින් පින පව හොඳට හඳුනන කෙනෙක් ඔබගේ ජීවිතයට ඉන්නවා සහ ඔබ එවැනි කෙනෙක් නම් ඔබගේ ගමන අති සාර්ථකයි. කවදාක්වත් වැරදි පාරකවත් නොහොඹිනා වැඩක්වත් ඔබේ අතින් සිදුවන්නේ නැහැ. ඉතින් ලෞකික ජීවිතයේදී ප්‍රීති වෙන්න ගිහිල්ලා සීමාවක් නැතුව සීමාව ඔබ්බවා සතුටු වෙන්න ගිහිල්ලා තමයි යනගන්නේ. ඉතින් ඒක දුර්වලතාවයක් විදිහට දකිනවා. නමුත් ඉතින් වරම් ජීවිතයට පැමිණෙන උදවිය මං හිතන්නේ මොකද වරම් ජීවිතයකට එනකොට සියලු දේ අනිත්‍ය බව පෙන්වමින් තමයි මේ තුලා ලග්න හිමියන්ට ඒ අදාළ වරම දෙවියෝ විසින් ප්‍රදානය කරන්නේ. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට නුවණ තියෙනවා. තමා යන ගමන පිළිබඳව අවබෝධයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඔවුන් වැටෙන ප්‍රමාණය වටන්න පුළුවන් ප්‍රමාණය අවමයි කියලා තමයි කියන්න වෙන්නේ. ඉතින් ධනලක්ෂ්මිය ඔබට වැඩියාසේමයි. ඉතින් ලක්ෂ්මයණියන්ගේ පිහිට ඔබට තියෙනවා. ඉතින් ඔබ කරන කියන සෑම කටයුත්තක්ම මින් ඉදිරියට සාර්ථක වේවා. තුලා ලග්න හිමියන්ගේ ඒ වරම් ගමන සාර්ථක වේවා. තමා කරගෙන යන ආධ්‍යාත්මික ශක්ති වර්ධනය තව තවත් ශක්තිමත් වේවා කියලා ආශිර්වාද කරන්නම්. ඉතින් අද මේ channel එකට එකතු වුණ අලුත් අයට තවදුරටත් ඉදිරියට මාත් එක්ක ඉන්න කියලා ඉල්ලන ගමන් අද channel එකේ තුලා ලග්නය පිළිබඳව කතා කර මාතෘකාවෙන් සමුගන්නම්. නැවතත් අනිකුත් රාශිත් එක්ක එකතු වෙන බලාපොරොත්තුවෙන් සියලු දෙනාටම තෙරුවන් සරණයි.